මුලින්ම දැක්කේ මං ඔයාගේ nails. කියන්න මෙතනින් අත් දෙකම. අනිත් අතේ නැද්ද? ඇයි එක අතක විතරක් ගාගෙන ඉන්නේ? ඒතකොට වැඩ කරන්න අමාරු වෙන්නේ. වැඩ කරන්නත් අමාරුයි කන්නත් ඕනේ නේද? වමෙන්ද දකුණෙන්ද කන්නේ? දකුණ. මොනවද ඔයා කන්න කැමතිම දේවල්? මම චොක්ලට් කන්න ආසයි ගොඩක්. ඩාර්ක් චොක්ලට්ද නැත්නම් වයිට් චොක්ලට්ද කන්න කැමති? ඩාර්ක් චොක්ලට්. හරි කළු පාට කොල්ලොන්ටද කැමතිත්? සුදු කොල්ලොන්ට. කියන්නේ මොන වගේ කොල්ලෙක්ද ඔයා කසාද බඳින්න හොයන්නේ? අවංක වෙන්න ඕනේ. ලස්සන වෙන්න ඕනේ. රාවල ටිකක් තියෙන්න ඕනේ. ටිකක් චුට්ටයිද? ඔව් සාමාන්‍ය ගානට තියෙන්න ඕනේ. උඩු රැවුලද යට රැවුලද? සම්මුණ මුණ පුරා. මුණ පුරා. මුණ පුරාම පොඩ්ඩක් තියෙන්න ඕනේ. හරි වෙන මොනවද දැන් සාමාන්‍යයෙන් පිරිමි ළමයෙක්ට ඔයා කැමති වෙනවා නම් ඒ ළමයා සුදු වෙන්න ඕනද කළු වෙන්න ඕනද උස වෙන්න ඕනද මිටි වෙන්න ඕනද මහත් වෙන්න ඕනද? උස වෙන්න ඕනේ ඉතින් මම. ඔයාලට කොච්චර උස වෙන්න ඕනද? ඔයා ගන්නවගේ? ඔයා ගන්නවගේ? මගේ ගාන වෙන තලෙලු වෙන්න ඕනේ. අලෙල සුදු හරියන්නේ තලෙලු නම් ගියා ලස්සනයිනේ මුණට. නැහැ. මං කැතයිද? මේ මං තලෙල්ලුද සුදුද? සුදු. දැන් ඔය අඳන් ඉන්න ඇඳුම ඔයාට අරන් දුන්නේ කවුද? මම මහගත්තේ බර්ත්ඩේ එකට. මහගත්තා? මේ ටේලර් ෂොප් එකට දීලා මහගත්තා. මං හිතුවා ඔයාම හැවුවා කියලා. ඒක කිව්වේ නිකන් මම මහගත්තා කිව්වම මම නිකන් වැඩ්ඩා වගේ නේ කිව්වේ. මට මහන්න බෑයි තින්තා. මහන්න බැයි නම් කොහොමද ගාමන්ට් එක වැඩ කරන්නේ? කිව්සින? QC කියන්නේ quality checker. quality දේවල්නේ හොයන්නේ ජීවිතේට. ඔයාගේ ජීවිතේට ලං වුණු quality මිනිස්සුත් ඇති, quality නැති මිනිස්සුත් ඇති. එහෙම quality නැති මිනිස්සුන්ට මොනවද ඔයා කියන්නේ? මගේ ජීවිතෙන් ගියාට thank you කියන්න තමයි තියෙන්නේ.